ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ කඳුකර වනාන්තර වලින් තෙත් පතන තනබිමක් තමයි ප්‍රධාන එකක් හෝටන් තැන්න කියලා කියන්නේ. ලංකාවේ තෘණ භූමි වර්ග කරනවා පතන තලාව. ඒ පතන වර්ග වලින් පතන වර්ග දෙකක් තමයි තෙත් පතන තනබිම්, වියලි පතන තනබිම් කියලා අපි කියනවා. මෙයින් ප්‍රධාන තෙත් පතන තනබිමක් තමයි හෝටන් තැන්න කියන එක. දැන් මේක පේනවා ඇති නිකන් හෝටන් තැන්නක් නෙවෙයි. තැන්න වුණාට විච්චින්න සානුවක ලක්ෂණ තියෙන. ලංකාවේ උඩම තියෙන සානුව මොකක්ද ඇහුවොත් හෝටන් සානුව තමයි මේ තියෙන්නේ. ඒතර මේක අක්කර ගානක පැතිරිච්ච විශාල සානු ප්‍රදේශයක්. දැන් පේනවා ඇති හෝටන් තැන්නට එක සැරේටම සිදුවන දේශගුණික ලක්ෂණයක් තමයි එක විපර්යාසයක්. එකවරම දැඩි මීදුම් අපි මේකට කියන්නේ මල් තුහින පතිත වෙනව පේනවා. ඒතර මේ මල් තුහින කියන එක විශේෂ ලක්ෂණයක්. ඒතර මෙන්න මේ හෝටන් තැන්න පිළිබඳව මුලින්ම මේ කතා පුවතේ ඉන්නේ මේක රාමසීතා රැගෙන විත් හෝටන් තැන්නේ තැන්පත් කර බවට ක්‍රිස්තු වර්ෂ 1733 දී ලංකාවට පැමිණි විලියම් ෆිෂර් සහ ඇල්බර්ට් වොට්සන් යන දෙදෙනා මේ හෝටන් තැන්න ගවේෂණය කරලා මේක බ්‍රිතාන්‍යයේ දේශගුණයට සමාන දේශගුණයක් තියෙන ප්‍රදේශයක් බව පෙන්눔 කරා. එදා ඉඳලා මෙයා මෙහින් යනකොට මේ හෝටන් තැන්නට නමක් දාලා ගියා. ඒ කාලේ ආණ්ඩුකාරවරයාගේ නම සිවීම සඳහා විල්මට් හෝටන් කියන නම. එදා පටන් මේ ඉහළ කඳුකර වනාන්තරය හෝටන් තැන්න නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මේකට පාවිච්චි කරේ මහ එළිය, මහ තැන්න, මැණික් පොකුණ යන නම. මේ ගැන විශේෂ පරීක්ෂණයක් කර එක්කෙනෙක් තමයි 19 වෙනි සියවසේදී සැමුවෙල් බේකස් කියන තැනැත්තා. ඒ බේකස් කියන තැනැත්තා මේ ගැන පරීක්ෂණ කරලා මේකේ බේකස් ඇල්ල කියන එක හොයාගත්තා. අපි මේ බේකස් ඇල්ලට යන ගමන් දැන් පේනවා ඇති හෝටන් තැන්න එක සැරේටම අඳුරු වුණා. මෙන්න මේ දේශගුණික ලක්ෂණය අපි නම් කරන්නේ මල් තුහින පැත්ත උනායි කියන කතාව. ඒතර අපි මල් තුහින උගන්වනවා පන්ති කාමරේ. නමුත් මල් තුහින දැකලා නැහනේ. අන බලන්න ක්ෂණිකව මල් තුහින පත්ත වෙලා දැන් මමත් පේන්නේ නැහැ. මල් තුහින පත්ත වෙලා. මේකට ආවේනික ශාක තියෙනවා. විශේෂයෙන් ඔය වටේටම පේන්නේ මහරත්මා ශාකය. දැන් බලන්න ක්ෂණිකව හෝටන් තැන්නට මල් තුහින පත්ත වුණා. දැන් වේලාව හරියටම අද සෙනසුරාදා දවල් 12:10යි. 12:10ට මුළු හෝටන් තැන්නම ඔන්න දැන් මල් තුහින වලින් පතිත වෙලා ගියා. පේන්නේ නැහැ. ඔන්න ඔක තමයි මල් තුහින පත්ත වෙනවයි කියන එකේ ඒ දේශගුණික ලක්ෂණය.